අයිබෝවන් ඉංග්‍රීසි and Tamil class YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉංග්‍රීසි භාෂාව කියන්නේ හරියට කිසිදා හිම නොවන සුන්දර වික්‍රමයකට යන ප්‍රවේශය. පත්‍රයක් වගේ. අද අපි ඒ ගමනේ තවත් වැදගත් පියවරක් තබන්නයි සූදානම් වන්නේ. ඉංග්‍රීසි භාෂාවේ පදනම වන ටෙන්සර්ස් එවත් කාල භේදය සරලව සහ නිවැරදිව සිංහලෙන් ඉගෙන ගන්න අද වීඩියෝෙන් ඔබට පුළුවන්. ඔබ දැනටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් අපි පාඩමට යමු. ටෙන්සස් මගින් යම් ක්‍රියාවක් සිදුවන කාලය සහ එම කාර්ය කර අවසන් වන්නේ කවදාද යන්න අපට පෙන්වා දෙනවා. අද අපි ප්‍රධාන කාලවකවානු තුනක් ගැන මුලින්ම හඳුනා ගනිමු. percentage ඒ කියන්නේ දැන්. now සිදුවන දේවල්. past ඒ කියන්නේ මීට පෙර before now සිදුවන දේවල්. future ඒ කියන්නේ මීට පසුව after now එනම් අනාගතයේ සිදුවීමට නියමිත දේවල්. එහෙනම් දැන් අපි ඊළඟට කලින් කිව්ව ප්‍රධාන කාල තුන නැවත එක් කාලයකට හතර බැගින් කොටස් 12න් සමන්විත වන කාල භේද ටිකක් නිර්මාණය කරගමු. ඒවා නම් the present tense වර්තමාන කාලයේ simple present tense, present continuous tense, present perfect tense, present perfect continuous tense. The past tense simple past, past continuous, past perfect, past perfect continuous. The future tense simple future tense, future continuous tense, future perfect tense, future perfect continuous tense. මෙන්න කාල 12ක්. මුලින්ම අපි present tense එකේ කාල හතර බලමු. එහෙනම් simple present tense එකේ සරල වර්තමාන කාලය කියන්නේ සත්‍ය කරුණු සහ දිනපතා පුරුදු කියන්න මේක භාවිතා කරනවා. මේකේ රූල් එක subject එකත් එක්ක verb එකත් object එකත් දාලා තමයි මේක හදාගන්නේ. subject එක ඒක වචන නම් verb එකත් ඒක වචන කරන්න ඕන SOES දාලා. present continuous tense වර්තමානයේ සිදුවෙමින් පවතින කාලය. අතීතයේ ඇරඹී තවමත් සිදුවෙමින් පවතින ක්‍රියා සඳහා මේ භාවිතා කරනවා. ඒක හැදෙන්නේ subject එක is හෝ am හෝ ආදාලා verb ing එකක් දාලා object එකක් දාන්න. subject එක ඒක වචන නම් is දාන්න. subject එක I නම් am දාන්න. subject එක බහුවචන නම් ආදානවා. ඊළඟට present perfect tense වර්තමාන පූර්ණ කාලය. අතීතයේ ඇරඹිලා දැන් නිබවු ක්‍රියා සඳහා මේක භාවිතා කරනවා. ඒක හැදෙන්නේ subject එක has or have දානවා. ඊට පස්සේ past participle. මේ past participle verb ing හදා ගන්න හැටි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ object එක. ඊළඟට present perfect continuous වර්තමාන පූර්ණ සිදුවීම් පවතින කාලය. අතීතයේ ඇරඹී තවමත් සිදුවීම් පවතින ක්‍රියා සඳහා මේක භාවිතා කරනවා. ඒක හැදෙන්නේ subject එක දානවා has have දානවා. subject එක ඒක වචන නම් has දානවා. බහුවචන නම් have දානවා. ඊට පස්සේ been දානවා. verb ing එක දානවා. object එක ඊළඟට අපි සාකච්ඡා කරන්න
යන්නේ ගොඩක් වැදගත් ටෙන්සස් වලට ගොඩක් අත්‍යවශ්‍ය කරුණු කිහිපයක්. verb ing එකක් කොහොමද හදාගන්නේ කියලා. සාමාන්‍යයෙන් ක්‍රියාපදයකට ing එක දාන එක තමයි කරන්නේ. work working, look looking, live living. rules දෙකේ කියනවා ක්‍රියාපදයක අවසානයේ ie තියෙනවා නම් මේ ie වෙනුවට y දාලා verb ing එක හදාගන්න. die dying, lie lying. rule 3. සමහර ක්‍රියාපද තියෙනවා ඒ තනි ස්වර එක ව්‍යංජනයකින් අවසන් වන කෙටි වචන අවසාන අකුර දෙගුණ කරලා මේ verb ing එක හදාගන්න. stop stopping, hit hitting. අනිත් එක වචනේ දෙවන මාත්‍රාව අවධාරණය කරන ස්ට්‍රිස් එක සහ ව්‍යංජනයකින් අවසන් වන විට අවසාන අකුරු දෙවරක් ලියලා ing දානවා. beginning beginning, permit permitting. ඊළඟට අපි බලමු verb එකක් singular කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් නම් verb එකට s අකුරක් දාලා singular කරගන්න. work works, eat eats, play plays. සමහර වචනවල අවසානයේ තියෙනවා y අකුර. ඊට ඉස්සරහින් තියෙනවා consonant අකුර. ඒ consonant අකුර තියෙනවා නම් y ඉවත් කරලා ies දානවා. සමහර වචනවල තියෙනවා o sh ch s double s මේ දෙකත් එක්ක es දාලා අපි ඒක වචන කරගන්නවා. wash washes, watch watches. past and past participle tense. talk කියන එකට ed එකතු කරලා past tense එක හදා ගන්නවා. past present participle එකත් හදා ගන්න. talk talk talk, cried cried cried, ring rang rang, cut cut. සමහර වචන තියෙනවා ආවේනික විදියට past participle past tense හදා ගන්නවා. මේ වර්තමාන කාලේ ඉවර කරානේ. අපි දැන් past tense එකට යමු. අතීත කාලය. අපි අතීතයේ simple past tense එක ගැන අපි දැන් බලමු. සරල අතීත කාලය. මේ භාවිතා කරන්නේ අතීතයේ සිදුවී අවසන් ක්‍රියාවක් හෝ පුරුද්දක් ගැන කතා කරන්න. මේකට මුලින්ම අපි හදා ගන්නවා subject අර කලින් ඉගෙන ගත්ත past tense එක දාලා object එක දානවා. past continuous tense. අතීතයේ සිදුවීමින් පවතින කාලය. අතීතයේ යම් නිශ්චිත මොහොතක සිදුවීමින් පවතින ක්‍රියාවක් ගැන විස්තර කරන්න මේක යොදා ගන්නවා. ඒකේ හැදෙන්නේ subject එකේ එක වචන නම් was දානවා, බහුවචන නම් were දානවා. verb ing object. ඊට පස්සේ past perfect එක. අතීත පූර්ණ කාලය. අතීතයේ සිදු වූ ක්‍රියා දෙකක් ගැන කතා කරන විට ඒ පළමුව සිදු වූ ක්‍රියාව දැක්වීමට මේ භාවිතා කරනවා. rule එක තමයි subject had past participle අපි කලින් ඉගෙන ගත්ත එක object. past perfect continuous tense. අතීතයේ පූර්ණ සිදුවීම් පවතින කාලය තමයි මේක. අතීතයේ යම් කාලයක් පටන්ගෙන තවත් මොහොතක් දක්වා දිගටම සිදුවෙමින් පවතින ක්‍රියාවන් විස්තර කරන්න මේක යොදා ගන්න. subject එක had been දානවා, verb ing දානවා, object එක දානවා. ඊට පස්සේ future tense එක. අනාගත කාලේ tenses 4 බලනවා. simple future tense සරල අනාගතේ. මෙය භාවිතා කරන්නේ තාමත් සිදු නොවූ ඉදිරියේ සිදුවීමට නියමිත ක්‍රියාවක් ගැන කියන්න. මේකේ rule එක subject දැම්මා, will දැම්මා, verb එකේ දැම්මා, object එක දැම්මා. ඊට පස්සේ future continuous tense එක. අනාගතයේ සිදුවීම් පවතින කාලය
අනාගතයේ යම් නිශ්චිත මොහොතක සිදුවීම් පවතිනු ඇතැයි අපේක්ෂා කරන ක්‍රියාවන් තමයි මේකෙන් කියන්නේ. මේකේ රූල් එක subject will be verb ing object future perfect tense අනාගත පූර්ණ කාලය. මේකෙන් කියනවා අනාගතයේ යම් නිශ්චිත කාලයකට පෙර අවසන් වීමට නියමිත ක්‍රියාවක් ගැන කතා කරන්න මෙන්න මේක යොදා ගන්න. subject එක දානවා, will have දානවා, past participle එක දානවා, object එක දානවා. future perfect continuous tense එක. අනාගතයේ පූර්ණයේ සිදුවීම් පවතින කාලය කියලා මේක කියනවා. අනාගතයේ යම් කාල සීමාවක් දක්වා දිගටම සිදුවීම් පවතින කාලය අවධාරණය කරන්න මේක දානවා. ඒකේ රූල් එක subject will have been verb ing object. ඔන්න දැන් අපි වාක්‍යයකින් මේ tenses 12 හැදෙන විදිය බලමු. She writes the letter. අපි කිව්වා subject එක එක වචන නම් verb එකට s එකක් දානවා කියලා. You write a letter. She is writing a letter. subject එක එක වචන is නම් is දැම්මා. You are writing a letter. You plural හින්දා are them. I am writing letter. I එක am them. She has writing a letter. You have writing a letter. She එක වචන හින්දා has දැම්මා. You බහුවචන හින්දා have them. She has been writing a letter. She එක වචන හින්දා has දැම්මා. You have been writing a letter. You බහුවචන හින්දා have them. She wrote a letter. She was writing a letter. Was දැම්මා subject එකේ ඒක වචන. You were writing a letter. You එක වචන බහුවචන හින්දා were දැම්මා. She had writing a letter. She had been writing a letter. You will write a letter. You will be writing a letter. She will have writing a letter. She will have been writing a letter. අන්න positive form ටික. මේකේ ප්‍රශ්න අහන prompt ටික අපි හදාගන්නේ she writes a letter එකේ සැඟවිච්ච helping එකක් තියෙනවා. ඒක තමයි do. she එක වචන නිසා do එකට es දැම්ම. අවසාන වූ අකුර තියෙන හින්දා es දැම්ම. ඒක ඉස්සරහට අරගෙන අපි question form එක හදාගන්න. Does she write a letter? You බහුවචන හින්දා do දැම්ම. Do you write a letter? is ඉස්සරහට අරගෙන she is writing a letter. Are you writing a letter? Am I writing a letter? Has she written a letter? Have you writing a letter? Has she been writing a letter? Have you been writing a letter? Did she write a letter? Was she writing a letter? Were you writing a letter? Had she written a letter? Had she been writing a letter? Will she write a letter? Will she be writing a letter? Will she have writing a letter? Will she have been writing a letter? ඊට පස්සේ බලමු අපි නෙගටිව් එකක් කොහොමද හදාගන්නේ. මේ does එකට not එක දාන්න. ඒක short form එක තමයි doesn't. She doesn't write in a letter. You don't write in a letter. She isn't writing a letter. I'm not writing a letter. You aren't writing a letter. She hasn't writing a letter. You haven't writing a letter. She hasn't been writing a letter. You haven't been writing a letter. She didn't write a letter. She wasn't writing a letter. You weren't writing a letter. She hadn't writing a letter. She hadn't been writing a letter. She won't write a letter. She won't be writing a letter. She won't have writing a letter. She won't have been writing a letter. ඒක නෙගටිව් ෆෝම් එකට නම් helping verb එක අපි ඉස්සරහට ගන්නවා. not එකත් එක්ක. Doesn't she write a letter? Don't you write a letter? Isn't she writing a letter? Aren't you writing a letter? Am I
not writing letter. Hasn't she written a letter? Haven't you written a letter? Hasn't she been writing a letter? Haven't you been writing a letter? Don't she write a letter? Hasn't she writing a letter? Won't you write in a letter? Hadn't she written a letter? Hadn't she been writing a letter? Won't she write a letter? Won't she be writing a letter? Won't she have written a letter? Won't she have been writing a letter? අද පාඩමින් ඔබ වැදගත් කරුණු රැසක් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබේ දැනුම තවත් තහවුරු කරගන්න මම විශේෂ අවස්ථාවල් ලෑස්ති කරලා තියෙනවා. මම මේ වීඩියෝ සමග ලබා දී ඇති පේපර් එකේ PDF එක සම්පූර්ණ කරලා මගේ WhatsApp group එකට යොමු කරන්න. එෙහිදී මට පුළුවන් ඔබේ පිළිතුරු පරීක්ෂා කරලා අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන්න. මාත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ක්‍රමානුකූලව සහ ඉතාම සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති හැමෝම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp group එකට දැම්ම එකතු වන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබේ මිතුරන්ට බලන්න ෂෙයා කරන්න. අමතක කරන්න එපා ලබන සතියේත් මෙවැනි වටිනා පාඩමකින් හමු වෙන්න. Thank you for watching. Stay safe.